තෙරුවන් සරණයි. සමාජයේ තව ගැටලුවක් වෙමින් පවතිනවා. ගැටලුවක් වගේම කීප දෙනෙක් මගින් පෞද්ගලිකව අසහත් තිබෙනවා. අ, දැනගෙන දැන නොගෙන ඒ කියන්නේ දන්නේ නැතුව මොනවා හරි පව් කරොත් අපි දන්නේ නැතුව අකුසලයක් කරොත් අපිට ඒකෙන් විපාක තියෙයිද? නැත්නම් ඒක අපිට ආයි කොයි වෙලයක හරි ඒකේ විපාකයක් ලැබෙයිද කියලා. ඉතින් දැන් ඔතන තියෙන මූලිකම ගැටලුව තමයි දැන් සමහරව හිතන් ඉන්නවා දැන් ಭಾರತೀಯ සමාජය වගේම දැන් කාලෙත් ඉන්නවා සමාජයේ මිනිසුන් ඉතින් මෙලොව විතරයි තියෙන්නේ කියලා හිතනවා. ඉතින් පරලොවක් ගැන විශ්වාස කරන්නේ නැහැ. පින්පව් තියනවද නැද්ද කියලා විශ්වාස කරන්නේ නැහැ. ඉතින් අපාය දිව්‍ය ලෝක ඕවා ගැන විශ්වාසයක් නැහැ. සමහර අය හිතනවා පින් පව්වල විපාකයකුත් නැහැ කියලා. ඉතින් ඕක දන්නේ නැතුව ගොඩක් අය අතින් පන්සිලුත් කැඩෙනවා. ඒක නොදන්න නිසා කට්ටිය සත්තු මරන්න පෙළඹෙනවා, සොරකම් කරන්න පෙළඹෙනවා, කාමයේ වර්ධව හැසිරෙනවා, බොරු කියනවා, මත්පැන් බොනවා. ඔය වගේ එකී මෙකී නොකී හැම දෙයක්ම වගේ ඉතින් පව් වැඩවලට පෙළඹෙනවා. ඉතින් ඔතන තියෙන තව දෙයක් තමයි තව උගතුන්ට නැත්තම් බහුශ්‍රෘතයන්ට නැත්තම් වැඩිහිටියන්ට භික්ෂූන් වහන්සේලාට වගේ ගුරුවරුන්ට දෙමව්පියන්ට අගෞරව කරන අවස්ථාත් තියෙනවා. ඉතින් සමහරු නොදැන පව් කරනවා වෙන්නත් පුළුවන්. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලි ඉවර වෙලා තව කාට හරි අගෞරව කරනවා නම් නැත්තම් එයාට නුසුදුසු විදියට මොනවා හරි කතා කියලා අගෞරව වෙන විදියට නැත්තම් ලැජ්ජ හිතෙන විදියට මොනවා හරි කතා කරනවා නම් බනිනවා නම් සමහර වෙලාවට ඒව කරන්නේ නොදැන වෙන්න පුළුවන්. මොකද මේවායෙන් ඒ කියන්නේ මෙහෙම බැන්නට අපිට පව් නැති වෙයි කියලා හිතනවා. ඉතින් එතකොට දැන් අපේ සමාජයේ තියෙනවා සාමාන්‍ය ජනයා අතර දන්නේ නැතුව මොකක් හරි වරදක් කරොත් එහෙම සමාවක් දෙනවා. ඉතින් ඒක දැන් ඒක සිරිතක් වෙලානේ තියෙන්නේ ගොඩක් තැන්වල. අපේ සාමාන්‍ය ජීවිතයේ කවුරු හරි කෙනෙක් මොකක් හරි වැරද්දක් කරනවා. ඉතින් ඒක කරේ නොදැනුවත්ව කියලා ඉවර වෙලා සමාව දෙනවා. සමහර වෙලාවට වටපිටා වගේ කට්ටිය කියන නිසා මේ වැරද්ද ලොකු වැරද්දක් මේකට සමාවක් දෙන්න බෑ කියලා. ඉතින් ඒ වගේ තැන්වලදී සමහර වෙලාවට මොකක් හරි දඩුවමක් දෙනවා. හැබැයි ඒක තදට දෙන්නේ නැහැ. ඒ දඩුවම ලිහිල් කරනවා. ඒ දඩුවමේ සැර බාල කරලා තමයි දෙන්නේ. ඉතින් එහෙම එකකුත් තියෙනවා. ඉතින් එතකොට මේ ප්‍රශ්නේ ඒ කියන්නේ දන්නේ නැතුව පව් කරොත්, දන්නේ නැතුව අකුසල් කරොත් ඒවා විපාක තියෙනවා කියන එක. ඉතින් දැන් ඒක ලෝකේ පවතින මේ සමාජයේ ඉන්න මිනිසුන් ජීවත් වෙන විදියට ගත්තම ඒ ප්‍රශ්නය ස්වභාවයෙන් අසන්න ලැබෙන දෙයක් නැත්තම් ඇහෙන දෙයක්. ඉතින් ඒක වෙලා තියෙන්නේ හරි හැටි නොදැනීම, හරි හැටි ධර්ම කරුණු නොදැනීම වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මේ වගේ ප්‍රශ්න මේ ඇත්තටම අහන්න ඕන ප්‍රශ්න නෙමෙයි. මොකද මේවා දැනගෙන සිටිය යුතු දේවල්. මේවා සාමාන්‍ය ජීවිතේ ධර්මයේ සම්බන්ධව, විනය සම්බන්ධව ඉතින් මේවා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් දැන් අපි සාමාන්‍ය ජීවිතය ගත්තොත් එහෙම ලෝකේ මොකක් හරි වරදක් වුණොත් නැත්නම් කවුරු හරි වරදක් කරොත් ඒකට දඬුවම් කරන්න ඉන්නවා. දැන් රාජාදීන් එහෙම ඉන්නවා. ඉතින් ඒවට දඬුවම් ලැබෙනවා. ඒතකොට මොකක් හරි වැරදි දෙයක් කරොත්, හොරකම් කරොත්
ඒවට දඬුවම් ලැබෙනවා. සමහර රටවල් වල අතපය කපනවා. ඒ වගේ මාරාන්තික දඬුවමුත් දෙනවා. ඉතින් මෙතන දැන් ධර්මානුකූලව ගත්තොත් එහෙම පින්පව් වල විපාකයේ ගෙන දෙන ඒවට අධිපතියෙක් නැහැ. පින්පව් අපි කරොත් එහෙම අපි පින් කරොත් එහෙම ඒකට කවුරුත් පුද්ගලයෙක් දාලා නැහැනේ. මෙයා පින් කරනවා ඉතින් මේකින්ද මෙයාට හොඳ දේවල් වෙන්නේ. මෙයා පව් කරනවා. මෙයාට වෙන්න ඕන නරක දේවල්. එහෙම කවුරුත් අපි පුද්ගලයෙක් දාලා නැහැ. ඉතින් එහෙම පුද්ගලයෙක් හිටියානම් ඒ කියන්නේ කවුරු හරි අපි දාලා හිටියානම් පුද්ගලයෙක් දැන් ඔන්න ඒ කියලා අපි ඒ කියන පුද්ගලයා ඉන්නේ. ඒ කියන පුද්ගලයාට තමයි බාර දීලා තියෙන්නේ පින් වැඩ බලන්න. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සු පින් කළොත් එහෙම පින් දහම් කළොත් කුසල් වැඩුවොත් එහෙම ඒගොල්ලන්ට ඒ විදියට විපාක දෙනවා. ඊට පස්සේ බී කියලා තව පුද්ගලයෙක් ඉන්නවා. ඒ බී කියන පුද්ගලයා ඉන්නේ පව්. අකුසල් කරොත් එහෙම ඒ මිනිසුන් ගැන බලන්න. ඉතින් දැන් එහෙම අපි පුද්ගලයෝ දාලා තියෙනවා නම් එහෙම පුද්ගලයන් දෙදෙනෙක් සිටියා නම් එතකොට අපිට ගිහිල්ලා කියන්න පුළුවන් ඒගොල්ලන්ගේ සමාව ඉඳලා අපිට මේ පව් කරපු පව් වල විපාක ලැබෙන්න එපා. දැන් කවුරුත් පින් දහම් කළාම විපාක ලැබෙන්න එපා කියලා කවුරුත් ඉල්ලන්නේ නැහැ නේ. පින් දහම් වලින් කුසල් වැඩ වලින් වෙන්නේ හොඳ දේවල්. ඉතින් කවුරු හරි පව් වැඩ කරොත් කුසල් කරන්නේ නැතුව අකුසල් කරොත් පව් වැඩ කරොත් එහෙමම පන්සිල් පත පහ කඩලා ඒ වගේ දේවල් වුණොත් එහෙම මේ සමාව ඉල්ලන්න තිබ්බා අර වගේ පුද්ගලයෙක් හිටියනේ. ඉතින් ඒක එහෙම කරන්න බෑ මොකද ඒ වගේ පුද්ගලයෙක් නැහැ. පින්පව් කියන දේවල් වෙන්නේ දැන් කර්ම රැස් වෙනවා. කර්ම කියන දේවල් රැස් වුණාම කර්මය කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. එතකොට අපිට ගිහිල්ලා කියන්න බෑ මට මේ කර්ම රැස් වෙලා තියෙනවා මේ වයින් මාව ගලවන්න කියලා. එහෙම අපිට කියන්න බෑ. ඉතින් මේකට තව උදාහරණයක් ගත්තොත් තමයි දැන් අඳුර පැතිරලා තියෙන කාමරයක් තියෙනවා. නැත්නම් අඳුර පැතිරලා තියෙන කාමරයක් හරි නැත්නම් ශාලාවක් හරි මොකක් හරි තියෙනවා. ඉතින් ඕකේ පහනක් අපි ගිහිල්ලා පත්තු කරොත් පහනක් දැල්ලුවොත් ඒකෙන් දැන් ආලෝකයක් ඇතිරෙනවා. යම් කිසි ආලෝකයක් එකෙන් ඇති වෙන්න ගන්නවා පැතිරෙනවා. ඉතින් එතකොට ඒ ආලෝකය පැතිරුණාට ඒ ආලෝකය ඇති කරන පුද්ගලයෙක් නැහැ. එතන හිටියේ නැහැ. එතන ආලෝකය ඇති කරන පුද්ගලයෙක් නැහැ. පහන නිවුනොත් ආයෙත් අඳුර එනවා. පහන නිවුනට පස්සේ ආලෝකයක් එතන නැහැ. ආලෝකයක් නැහැ කියලා කියන්නේ එතන තියෙන්නේ අඳුර. එතකොට කාමරයට කවුරුත් අඳුර අරන් ආවේ නැහැ. කාමරයක් තිබ්බොත් එහෙම ඒකේ පහනක් පත්තු කරනවා. පහනක් පත්තු කළා පත්තු කරන්නේ මිනිස්සෙක් වෙන්න පුළුවන්. පත්තු කරන්නේ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නමුත් පත්තු කරන්නේ පුද්ගලයා වුණාට ඒ පහන පුද්ගලයා නෙමෙයි. එතකොට ඒ පහනේ දැල්ල තියෙනකම් පහනේ තියෙන ගිනි දැල්ල තියෙනකම් පත්තු වෙලා තියෙනකම් ආලෝකය තියෙනවා. ඊට පස්සේ ඒකයි බේම එක්කෝ තෙල් නැති වෙන්න පුළුවන්. පහන් තිරේ නිවෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් එතකොට පහන නිවෙනවා. නිවුණාට පස්සේ ආයෙත් ආලෝකය නැති වෙලා අඳුර ඇති වෙනවා. ඉතින් එතකොට එතන පුද්ගලයෙක් ඇවිල්ලා ඉවර වෙලා පහන නිවුවා කියලා කියන්න බෑ. පහන දැල්වන එක වෙනයි. දැල්වන්නේ පුද්ගලයෙක්. දැල්වන්නේ පුද්ගලයෙක් වුණාට පහන පුද්ගලයා නෙමෙයි. ඒක තමයි එතන බලන්න ඕන. ඉතින් ඒ වගේ පින්පව් කරනකොට දැන් අපි පිනක් කරනවා කුසලයක් කරනවා නැත්නම් අකුසලයක් කරනවා. එතකොට ඒවට අනුකූලව තමයි ඒවයි විපාක ගැලපෙන්නේ. එතකොට ඒ කරන පින් වලට අනුව විපාකල සකස් වෙනවා. පව් වලට අනුව විපාක සකස් වෙනවා. එතකොට මේ වගේ දෙයක් තමයි එතන වෙන්නේ. ඉතින් පව් කරන අයට පවක් කරන හින්දා අකුසලයක් කරන හින්දා ඒකේ බලයෙන් මොකක් හරි විපාකයක් ඇති වෙනවා. ඒ ඇරෙන්න ඒව ඇති කරන පුද්ගලයෙක් කවුරුවත් නැහැ. එතකොට දැන් ඔතන පටලවගෙන තියෙන්නේ සාමාන්‍ය ජනතාව. නැත්නම් ධර්මය හරියට නොදන්න ධර්මදර විනයදර නැතුව එහෙම දන්නේ නැති අය හිතන් ඉන්නේ පුද්ගලයෙක් තියෙනවා. පුද්ගලයෙක් ඉන්නවා කිය. ඉතින් එතකොට එහෙම බැලුවොත් එහෙම තමයි මේ වගේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ.
ඉතින් ඒ වගේ මෙතන මේ දැන් අර පවක් කරොත් ඒ කරපු බලයෙන් අනිෂ්ට විපාකයක් ඇති වෙනවා. ඒ වගේ අර නොදැන කළ පාපයට සමාවක් නොලැබිය හැකියි. එහෙම බැලුවොත් එහෙම. ඒ වගේ බැලුවොත්. ඉතින් එතකොට දැන් රාත්‍රී කාලයක කාමරයක පහනක් පත් වෙනවා. නැත්තම් පහනක් දැල් වෙමින් තියෙනවා. ඉතින් ඒ දැල් වෙන පහන නිවුවොත් මොකද වෙන්නේ? එතකොට වෙන්නේ අඳුර ඇති වෙන බව දන්නේ නැති වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ඉන්න පුළුවන් රාත්‍රියේ ඒ කාමරයේ දැල් වෙන පහන නිවුවොත් අඳුර කියන දේ අඳුර ඇතිවන බව දන්නේ නැතුව නිව්වත් ඒක දැනගෙන නිව්වත් දැන් අඳුර ඇති වෙන්නේ කොහොමද? නැත්තම් අඳුර ඇතිවීම පිළිබඳ වෙනසක් සිදුවන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු හරි ගිහින් ඉවර වෙලා කාමරයක නැත්තම් ශාලාවක තියෙනවා පහනක්. ඉතින් ගිහින් ඉවර වෙලා ওই පහන නිවනවා. හැබැයි දැන් ඒ පහන නිවන්නේ ඒ පහන නිවුවට පස්සේ ආලෝකයේ පහව ගිහිල්ලා අඳුර ඇති වෙනවා කියලා දැනගෙන වෙන්නත් පුළුවන්. නොදැන වෙන්නත් පුළුවන්. නමුත් කොහොම හරි අඳුර ඇති වෙනවා කියන දේ වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි අර පාපයක් කියන දේ දැනගෙන කළත් නොදැන කළත් විපාකයක් එතන තියෙනවා. එතකොට විපාකයේ සකස් වෙන සම්බන්ධයෙන් වෙනසක් එතන සිදුවන්නේ නැහැ. දැන් අපි ඕක බැලුවොත් එහෙම කුසල මූල තුනක් තියෙනවා අකුසල මූල තුනක් තියෙනවා. එතකොට දැන් ලෝභ දේශ මෝහ කියලා කියන අකුසල මූල තුනක් තියෙනවා. ඉතින් එතකොට මෝහය නැතුව අපි පව් කරන්නේ නැහැ. මෝහය නැතුව අකුසලයක් කරන්න බෑ. කරන්න බෑ කියන්නේ එහෙම මෝහයෙන් තොරව කරන අකුසලයක් නැහැ. ඉතින් එතකොට නොදැන පව්කම් මොනවා හරි පවක් කරනවා නම් ඒ කරන මිනිස්යාගේ මෝහය ගොඩක් බලවත් වෙන්න පුළුවන්. නොදැන පව්කම් කරනකොට. එතකොට මෝහය බලවත් වෙන්නේ ඒක ඇතිවන අකුසල චේතනාවත් බලවත් වෙනවා. එතකොට ඒ හේතුවෙන් නොදැන පව් කරන පුද්ගලයෙක් කරන අකුසල් ගොඩක් බලවත් කියලා කියන්න පුළුවන්. මොකද එතකොට ඒක කරන්නේ නොදැනනේ. කවුරු හරි ගිහිල්ලා මම ගිහිල්ලා ඉවර වෙලා සතෙන් මරනවා. මම ගිහිල්ලා ප්‍රාණඝාතයක් කරොත් එහෙම මම දන්නේ නැහැ ප්‍රාණඝාතය කියන එක වැරද්දක් කියලා. මම දන්නේ නැහැ අනුගාණේ එක පන්සිල් කියලාවත් දන්නේ නැහැ. එතකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක ගැනවත් දන්නේ නැති කෙනෙක් ගිහිල්ලා ඉවර වෙලා සතෙක් මැරුවොත්. එතකොට ඒකේ බලවත් අකුසලයක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ අකුසලයේ බලවත් වෙන තරමට තමයි ඒකෙන් ලැබෙන අනිෂ්ට විපාකයක් බලවත් වෙන්නේ. ඉතින් එතකොට එතන තියෙන විපාකය ගොඩක් විශාලයි බලවත්. තව උදාහරණයක් දැන් මිනිස්සු බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ මිනිසුන් 5 දෙනා හරි 10 දෙනා හරි බොහෝ දෙනෙක් එකතු වෙලා සතෙක්ට ගහලා සතාව මරනවා. එතකොට ඒ සතාව මැරුව එකෙන් එක්කෙනෙක්ට දෙන්නෙක්ට විතරක් අඩු වෙලා කර්ම සකස් වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රාණඝාත කරපු අකුසලය ඒ හැම දිනාටම හිටියේ 5 දිනාද 10 දිනාද 15 දිනාද 20 දිනාද 25 දිනාද ඒ හිටපු හැම කෙනාටම නොවෙනස්ව නොඅඩුව ප්‍රාණඝාත අකුසලය වෙනවා. එතකොට අර එක සතෙක් මැරීමේ අකුසල කර්මය ඒක හේතු වෙලා මරණින් පස්සේ ඒ හැමෝම එක තැනක උපදිනවා නොවෙන්න පුළුවන්. හැබැයි ඒ පාප කර්මය ඒ උන පාප කර්මය ඒගොල්ලන්ගේ කාට හරි සතර අපායන් එකක උපදින්න හේතුවක් වෙන්න පුළුවන්. එතකොට දැන් සතර අපාය කියලා කියන්නේ නිරේත විසං ප්‍රේත අසුර කියලා තියෙනවා. අපි ඉන්නේ මනුස්ස ලෝකේ. එතකොට මේකට පහලින් තමයි තියෙන්නේ. මේකට මේ අභිධර්මයෙන් හඳුන්වනවා කාම දුගත භූමි කියලා. ඉතින් එතකොට නිරේත විසං ප්‍රේත අසුර. ඉතින් එතකොට මොකක් හරි එක්ක ප්‍රේතව හරි නැත්නම් තිරිසන් යෝනියේ හරි නැත්නම් කුඩා නරකයක මහා නරකයක උපදින්නට හේතු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ හැමෝම එක තැනක උපදින්න නැති වෙන්න පුළුවන්. නමුත් ඒ යම් තැන්වල උපදින්න පුළුවන්. මොකද අර
නොඅඩුව නොවෙනස්ව ප්‍රාණඝාත අකුසලය හැම කෙනාටම ලැබෙන හින්දා. ඉතින් එතකොට අර එකම ක්‍රියාවක් වුණත් විපාකය වෙනස් වෙන්න පුළුවන් අකුසල චේතනාවේ බලවත්කම හා දුබලකම ගලපලා. ඉතින් එහෙම දේකුත් එතන තියෙනවා. එතකොට දැන් අකුසලයේ බලවත් වෙන්න මෝහයේ බලවත්කමත් හේතුවක්. එතකොට අකුසල ක්‍රියා විශේෂයෙන් මෝහය බලවත් වන්නේ නොදැන පව් කරන කෙනාට. එතකොට ඒක නිසා දැන පව් කරන කෙනාට සිදුවන අකුසලයට වඩා විශාල අතිවිශාල බලවත් අකුසලයක් නොදැන පව් කරන අයට අර ප්‍රාණඝාත ආදී ක්‍රියා කිරීමේ සිදුවෙනවා කියලා කියන්න වෙනවා. ඉතින් එතකොට ඒ වගේ දෙයක් තමයි එතන තියෙන්නේ. ඒක අවබෝධයෙන් නැති හින්දා තමයි මේ වගේ ගැටලු ඉස්මතු වෙන්නේ ඒකකින්. ඉතින් අර අපි ලෝකේ කතා කරන්නේ දැන් පරමාර්ථය තියෙනවා සම්මුතිය තියෙනවා. ඉතින් අර ලෝක සම්මුතියේ හැටියට කතා කරනකොට දැන පව්කම් කරන එක මහා වරදක්. දැන් සතෙක් ඉන්න සතාව මරණ එක පව් කියලා දානවා. ඒක දැනගෙනත් ඒ සතාව මරණ එක විශාල වරදක්. මොකක් හරි හොරකම් කරනවා. එතකොට අදත්තා දාහනේ හොඳ නෑ කියලා දැනම මොකක් හරි හොරකම් කරනවා නම් ඒකත් ලොකු වරදක්. ඉතින් ඒ වගේ ඒ දැන ගැනීම කර්මය දුබල වීමට ඇරෙන්න අර බලවත් වීමට කරුණක් වෙන්නේ නැහැ. එතකොට පව් හඳුනන අය, පව් වල විපාක දන්න මිනිස්සු ඒ වගේ ඒ ගැන දන්න පුද්ගලයෝ පව් කළත් ඒවා කරන්නේ අර නොකර බැරි කමකින් වෙන්නත් පුළුවන්. කැමැත්තෙන් නොවෙන්න පුළුවන්. එහෙම දේකුත් විතර තියෙනවා. එතකොට අර පව් කරන ඒ වගේ පුද්ගලයන් පව් කරන්නේ අර නිතරම අර පසුබහින කලාවෙන්. ඉතින් එතකොට එතන අර බලවත් සම්මෝහයෙන් පව්කම් කරන අයට ඇති වෙන තරම් බලවත් අකුසල චේතනා දැන පව් කරන්න අයට ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් එතන තියෙනවා. ඉතින් එතකොට දැන් නිතරම නොදැන පව් කරන කෙනාගේ පාපයට වඩා දැන පව් කරන කෙනාගේ පාපය කුඩා වෙන්න පුළුවන්. එතකොට අර මොකද දැන් කවුරු හරි කෙනෙක් දන්නවනම් ලෝක සම්මුතිය හැටියට ගත්තොත් එහෙම දැනගෙන කරන පව්කම් වැරදි. නමුත් දැන් මම දන්නවා දැන් පන්සිල් කියලා පහක් තියෙනවා. පන්සිල් කියන පහෙන් පාණාතිපාතා ඊට පස්සේ ආදින්නා දානා මුසාවාදා සුරාමේරය ඉතින් කාමීසු මිච්ඡාචාරා ඔය පහ ගැන දන්නවනම් මම පන්සිල් පද පහ ගැන ඒක පිළිවෙලට වෙන්නත් පුළුවන් පිළිවෙලට නොවෙන්නත් වෙන්න පුළුවන් කොහොම හරි දන්නවා. දැන් ඒක පිළිවෙලට වෙන්න ඕනේ පිළිවෙලටම ඒක පාඩම් කරන්න නැත්නම් ඒක මෙහෙම පිළිවෙලට වෙනවා කියලා දෙයක් ඕනේ නැහැ. පිළිවෙලට දන්නේ නැති වුණත් ඒක එවලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොම වුණත් දන්නවනේ. දැන් පාණාතිපාතා වේරමණී අදින්නා දාන කාමීසු මිච්ඡාචාරා මුසාවාදා සුරාමේරය ඔය පහ ගැන කොහොම හරි දන්නවනම් පිළිවෙලට හෝ අපිළිවෙලට එතකොට දන්නවා සත්තු මරුවොත් විපාක තියෙනවා. හොරකම් කෙරුවොත් විපාක තියෙනවා. නමුත් සමහර වෙලාවට එන්න පුළුවන් අවස්ථාවක් ඒක නොකර බැරි. දැන් පුද්ගලයෙක්ට බඩගින්නක් හැදෙනවා. නැත්නම් ඒ පුද්ගලයාගේ පවුල බඩගින්නෙන් ඉන්නවා. දරුවෝ මේ නෝනා මහත්තයා බඩගින්නෙන් ඉන්නවා. එතකොට අර කන්න බොන්න දෙයක් නැහැ. එතකොට හොරකමක් කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ හොරකම කරන්නේ අර දන්නවා මේකෙන් පාපයක් තියෙනවා කියලා. මේකෙන් පාපයක් වෙනවා. නමුත් අර කරන්න දෙයක් නැහැ. අර කරන්න දෙයක් නැති හින්දාම තමයි මේක කරන්න වෙන්නේ. ඉතින් ඒ වගේ තැන්වලදී නොදැන කවුරු හරි අකුසලයක් කරොත් අන්න එතකොට අර නොකර බැරි කමකින් මේක කරන්නේ. කැමැත්තෙන් නෙමෙයි මේක කරන්නේ. කරන්නම දෙයක් නැති. ඉතින් එතකොට අර පසුබහින විදියට තමයි ඒක කරන්නේ. ඉතින් අර එතකොට බලවත් සම්මෝහයෙන් පව්කම් කරන අයට ඇති වෙන තරමට බලවත් අකුසල චේතනා දැන කරන අයට ඇති නොවෙන්න පුළුවන්. ඕක ඔය දේම එනවා මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙනවා.
මේ මිලින්ද මේ ප්‍රශ්නයේහි ඉතින් රජු මිලින්ද රජතුමා අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහන්නේ. ඉතින් එතන අහනවා මිලින්ද ප්‍රශ්නේ තියෙන්නේ ඒ රජුව අහනවා දැන් ස්වාමීනි නාගසේනයන් වහන්සේ කවුරු හරි දැන පව් කරනවා. එතකොට එක්කෙනෙක් දන්නේ නැතුව පව් කරනවා. එතකොට මේ දෙන්නගෙන් කාටද වැඩියෙන් පව් සිද්ධ වෙන්නේ කියන එක අහනවා. මිලිඳු ඒ කියන්නේ මේ මිලිඳු රජුගේ මේ මිලින්ද මේ රජුව මේක අහනවා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ දැන් මහරහතන් වහන්සේ නමක් හොඳටම බහුශ්‍රృత. ඉතින් මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා මහරජ කවුරු හරි නොදැන පව් කරොත් පව් කරන්නේ නම් ඔහුට වඩා පව් සිදුවන්නේ ඇයි කියලා තියෙනවා. එහෙම තමයි වදාarලා තියෙන්නේ. ඒ කියන්නේ මේ යමෙක් නොදැන පව් කරේ නම් කවුරු හරි කෙනෙක් දන්නේ නැතුව කරේ නම් එයාට ගොඩක් පව් සිදු වෙනවා කියන එක තමයි වදා ඒ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් දෙන්නේ. ඉතින් එතකොට මිලිඳු රජු ආයෙත් අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ එසේනම් අපගේ පුත්‍රයෙකු හෝ ඇමතියෙකු හෝ දන්නේ නැතුව වරදක් කරොත් ඔහුට දෙගුණයක් දඬුවම් කරන්නද කරමි කියලා කියනවා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ කියනවා මහරජ ගිනියම් වූ ලෝහ ගුලියක් කවුරු හරි දැනගෙන අල්ලනවා. කවුරු හරි නොදැන අල්ලනවා. එතකොට කියනවා දැන් ඒ දෙන්නාගෙන් වැඩියෙන් අත පිච්චෙන්නේ කාගේද? දැවෙන්නේ කාගේද කියලා අහනවා. එතකොට අර නොදැන අල්ලන එක්කෙනාගේ අත තමයි ගොඩක් දැවෙන්නේ කියලා මහරජා කියනවා. ඉතින් ඒ වගේ තමයි අර ඒ විදියටම ඒ අනුව බලනකොට නොදැන පව් කරන අයට ගොඩක් පව් සිද්ධ වෙනවා කියලා නාගසේනයන් වහන්සේ එවෙලේ වදාළා. ඉතින් ඒ වගේ අපි දැන් අපි ගමනක් බිමනක් යනකොට නැත්තම් වත්තේ හරි කොහේ හරි වැඩක් කරනකොට කුඩා සත්තු ඉන්නවා. ශුද්ධ ජීවී ඉන්නවා. ඒ ඔය හැට පෙන්නන සත්තු ඉන්නවා. එතකොට ඒ ගොඩ දෙනෙක් පෑගිලා අපි දන්නේ නැතුව මැරෙන්න පුළුවන්. ඒවා එතකොට අර නොදැන කරන පව්කම් වලට අයත් කියලා ඉවර වෙලා ගන්න හොඳ නැහැ. සතුන් මරන්නට ඕනෑ යන අදහස එතන තියෙනවා. ඉතින් එතකොට අර සතුන් මරන්න ඕනේ කියන අදහසක් එතන නැහැ. ඉතින් එතකොට අර නොදැන පෑගෙන සතුන් මරුණා කියලා එතනින් පාපයක් වෙන්නේ නැහැ. අර පාපය වෙන්නේ අපි මරන්නම අදහසින්. හරි මරන්නම කියන අදහසෙන් ගියොත් තමයි එතකොට තමයි එන්නේ පාපයක් ඇති වෙන්නේ. එහෙම නැතුව අර අපි දැන් ගමන බිමනක් යනකොට කූගි හැම පාරේ ඉන්න පුළුවන්. නැත්තම් අපි වත්තට බැස්සොත් එහෙම වත්තට යොත් එහෙම කුඩා ෆ්ලෝගීන් සතුන් ඉන්න පුළුවන්. ඉතින් අපි පය තියෙනකොට අඩිය තියෙනකොට ඒ සත්තු මැරෙන්න පුළුවන්. නමුත් එහෙම වුණා කියලා අපිට පාපයක් වෙන්නේ නැහැ. මොකද අපි මේ සතා මරන්න කියන චේතනාවෙන් නෙමෙයි යන්නේ. මේ දැන් අපි වත්තට බහිනවා නැත්තම් අපි ගමනක් යනවා හරි. මම දැන් ගමනක් යනකොට මේ පාරේ ඉන්න මගේ කකුලට පෑගෙන ඔක්කොම සතුන් මැරෙනවා. එහෙම හිතාගෙන ඕනෑ කමින් ගියොත් තමයි පාපයක් වෙන්නේ. එහෙම නැතුව අර මරන්න නැති අපි නිකන් ගමනක් යනවා. ඒ වගේ අදහසකින් අපි ගියාම එතකොට අපේ මරණ චේතනාවක් නැහැ. එතකොට ප්‍රාණඝාතය කියන දේ ඇති වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ එතන මරණ අදහස නැති හින්දා එතකොට පාපයක් වෙන්නේ නැහැ. පාපේ වෙන්නේ අපි ඒ අදහසින් ගියොත්. එතකොට පංචිල් පද පහේ තියෙනවා වෙනම ඒ කියන්නේ පංචිල් පද පහට වෙනත් කාරණා තියෙනවා. මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. පංචිල් පද පහ ගැන කොහොමද පාපයන් රැස් වෙන්නේ කියලා ඉවර වෙලා. ඉතින් අර මෙතන මේ කියන්න ඕනුනේ අර කවුරු හරි කෙනෙක් දන්නේ නැතුව මොකක් හරි වැරද්දක් කරොත් ඒකෙන් අර පාපයක් වෙනවද නැද්ද කියන එක තමයි. නොදැන කරා කියලා අර පාපයක් නොවි තියනවා කියලා කියන්න බෑ. ඉතින් ඒ වගේ අවබෝධයක් දැන් මේ ගැන හරියට අවබෝධයක් නැති හින්දා තමයි මේ වගේ ගැටලු මතුවේ. ඉතින් මේ ධර්ම කාරණා දැනගෙන හිටියොත් මේ වගේ ගැටලු ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා
මම හිතනවා මේකෙන් යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් පන්සිල් පද පහ ගැන තව වීඩියෝ එකකින් අරන් එන්නම්. කොහොමද ඒක වෙන්නේ නැත්තම් හිතන්න පුළුවන් අපි ගමනක් බිමනක් යනකොට හරි සතෙක් අපි නොදැනුවත් මැරුණොත් එහෙම අපිට ප්‍රාණඝාත අකුසලය මේ වැටෙනවා කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙම ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි. කරුණු තියෙනවා. ඉතින් ඒක මම තව වීඩියෝ එකකින් අරන් එන්නම් පන්සිල් පද පහ ගැන වෙනම. මම හිතනවා මේ සම්බන්ධයෙන් මේ කතා කරපු ගැටලුව සම්බන්ධයෙන් යම්කිසි දුරකට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මොකද දැන් අර උදාහරණ දෙක තුනකුත් ගත්තා මිලින්ද රාජ ප්‍රශ්නේ ඊට පස්සේ ඒ වගේ තව උදාහරණයක් දෙන්න පුළුවන්. ඒකට ඕනනම් දැන් කුඩා දරුවෙක් ගිහිල්ලා ඉවර වෙලා. කුඩා දරුවෙක් ගිහිල්ලා දන්නේ නැතුව මොකක් හරි විදුලිය ප්ලග් එකකට නැත්තම් මොකක් හරි සොකට් එකකට ගිහින් ඉවරලා ඒක අල්ලන්න යනවා. ඉතින් දැන් කුඩා දරුවා ඒක අල්ලන්න යන්නේ ඒකෙන් විදුලිය වදිනවා කියලා දන්නේ නැතුව වෙන්න පුළුවන්. කරන්ට් එකක් එතන පාස් වෙනවා කියලා නොදැන වෙන්න පුළුවන්. ඒ වුණාට එහෙමයි කියලා ඉවර වෙලා ඒක අල්ලන්න ගියොත් කරන්ට් එක නොවැදී තියෙන්නේ නැහනේ පොඩි දරුවෙක් කියන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ සම්බන්ධව අවබෝධයක් ඇති වුණා කියලා. ඉතින් පන්සිල් පද පහ පිළිබඳව නැවත වීඩියෝ එකක් අරගෙන එන්න. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.